දෙනට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය මෙම මාස 29 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඒ සඳහා ක්‍රීඩා කරනු ලබන ඕස්ට්‍රේලියානු කණ්ඩායම 24 වෙනිදා දිවයිනට පැමිණීමටද නියමිතව තිබෙනවා. ඉතින් මේ සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විටත් ප්‍රකාශයට පත් කොට තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ඔවුන්ගේ සංචිතය ප්‍රකාශයට පත් කොට නැහැ නිල වශයෙන්. කෙසේ වෙතත් ඔවුන්ගේ සංචිතයට අදාළව තෝරාගෙන ඇති මූලික සංචිතය ක්‍රීඩකින් මේ වන විට පුහුණු වීම්වල යෙදෙන බව තමයි මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව මේ වන විට නව පුවතක් ක්‍රීඩා මාධ්‍ය විසින් වාර්තා කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට මේ දිනවල දිගින් දිගටම සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂද නම් කර ඇති බවයි. ඉතින් මේ වාර්තා කර තිබුණේ නිවුස් වය වෙබ් අඩවිය විසින්. සොනාල් දිනූෂ කොළඹ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මේ දිනවල පැවැත්වෙන තරඟාවලිවලදී විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ඉතින් ඔහු නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 107ක් පිත්තෙන් වාර්තා කරද්දී පන්දු යැවීමේදී කඩලු 2ක් දවා ගන්නවා. ඉන් අනතුරුව ටැමිල් යූනියන් කණ්ඩායම සමග පැවති තරඟයේදී ඔහු නොදැවි ලකුණු 117ක් වාර්තා කර ගන්නවා. එෙහිදීත් පන්දු යැවීමේදී කඩලු 2ක් වාර්තා කර ගැනීමට සමත් වෙනවා. ඊට පෙර ඔහු නිමාවට පත් වූ පාකිස්තාන ඒ තරඟාවලියේදීත් ශතකයක් සහ අර්ධ ශතක 2ක් වාර්තා කර ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ ආකාරයට ගත් කල ඔහු වර්තමානයේ ඉතාමත් හොඳ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක්. ඉතින් මොහුව සංචිතයට කැඳවීමට ගත් තීරණය පිළිබඳ ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වල සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. subscribe කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.